අපි ස්පැජටි හදමු. මුලින්ම වතුර එකක් රත් වෙන්න දාලා ඒකට ස්පැජටි ටික දාලා අපි ඒක වතුර ටික බොයිල් වෙනකන් තියාගන්නවා. මේක හොඳට තැම්බුණාට පස්සේ වතුර ටික අයින් කරන්නේ නැතුව පොඩ්ඩක් පැත්තකට තියන්න. නැත්නම් මේක අපව ගල් වෙන මීට් බෝල්ස් ටිකක් ලූණු, ගෝවා, කැරට්, ලීක්ස් මේ වගේ ඒවා ටිකක් කෑලි කපලා කෑලි මිරිස් ලුණු ඒවා ටිකක් දාගෙන තව තෙල් දාගන්න ඕන ටිකක් ගන්න ඕනේ. දැන් මේ විදිහට පෑන් එකකට හරි ඔයාලගේ තියෙන භාජනයකට තෙල් ටිකක් දාගෙන මේක රත් වෙන්න තියාගන්න ඕනේ. රත් වෙනකොට රම්පේ දාලා කරාම් නැටි දාලා කුරුඳු දාලා මේක තෙලේ බැද ගන්න චුට්ටක් තියාගන්න ඕනේ. මේක රත් වෙගෙන එනකොට මීට් බෝල්ස් ටික දාගෙන ඒක හොඳට බෙදෙන්න තියාගන්න ඕනේ. කියන්නේ වටේ රන් පන් පාට වෙනකම්. මේ විදිහට නැත්තම් ඒක ඇතුලේ අමුල් තියෙනවනේ. එහෙනම් හොඳට මේක බෙද ගන්න ඕනේ. මේ බෙදගත් එකට අපි අර කෑලි කපලා තියාගත්ත එළවලු කෑලි ටික අපිට දාගන්න පුළුවන්. මේකට මම දාගෙන තියෙන්නේ කෑලි මිරිස් නුයි ලුණුයි. අපි මේ හැම එකකටම මේවා ටික චුට්ට දාලා තියාගන්න ඕනේ. මෙතෙන්දි කැමති නම් ඔයාලට මිරිස් උනත් දාන්න පුළුවන්. සැර අඩුවෙන් කනින්න තමයි මම මාළු මිරිස් දැම්මේ. දැන් මේක හොඳට බැදිලා ඉවරුනහම අපි මේකට එළවලු ටික අර කිව්වා වගේ දාගන්න ඕනේ. මම මේ එළවලු වලට කලින් කිව්වා වගේ කෑලි මිරිස් ලුණු දාලා තියෙන්නේ. කරපිංච දානකොට චූටි කෑලි වලට කපලා දාන්න. එතකොට කෑලි ඇහිදින්න ඕනේ නෑනේ. අපිට ඒවා කන එක ඇත්තටම ගුණයි. දැන් මේක පොඩ්ඩක් බැදෙන්න ඇරලා මේකට මේ වතුර ටිකක් දාලා හොඳට තැම්බෙන්න තියලා වහලා තිබ්බනම් හොඳයි. එතකොට අර මීට් බෝල්ස් වල චුට්ටක් තව මැද අමුල් හරි තියෙනවා නම් නැත්තම් එළවලු ටිකක් තැම්බිලා වගේ කන්න ඕන නම් මේක හොඳට ගාන්ට ඉදිලා එනවා. පියනකින් වහලා තිබ්බහම මේ වැඩේ ඉක්මන් වෙනවා. දැන් අපි අර පැත්තකට කරලා තිබ්බ ස්පැජටි ටික පෙරලා ගමු. වතුර නැති වෙන්න පෙරලා අරගෙන අරක දැන් මේක හොඳට පෙරලා අරගෙන